අනිවාර්යෙන් මගේ ක්ලාස් එකේ යාළුවෝ ඉඳිය සෑහෙන්න. ඒ 9යි. ෂයි 3ක් කරා. හැබැයි එක එකක්වත් නැහැ. සමහරලාට O level වලදී මීටර කියන චරිත පවා A level වලදී හැලෙන්නේ. ඒකට කම්බයින් මැච් කියලා අපි ගණන් හදන්නෙත් දාගෙන උත්තරේ දන්න මෙන්න මේකයි කියලා. ඉතින් අර ඒ පාර්ට් එක මිස් කරලා ආවොතින් අන්න මෙයාලා ඒ ලෙවල් වල හිර වෙනවා. තමා අලුතෙන් හොයන්න යන්න එපා මොකද කරන්න ඕකට කියලා. සාමාන්‍ය පෙළදී ගණිතය උසස් පෙළට ආවම මේක සංයුක්ත ගණිතය වෙනවා. එතනින් එහාට ගියාම ඉංජිනීරින් කරන්නේ. ගණිතයේ සංයුක්ත ගණිතය වෙන එක පොඩක් තේරෙනවා. ගණන් හදන්නම තමයි තියෙන්නේ. නමුත් ඔතන සංයුක්ත ගණිතයෙන් ඉංජිනීරින් වුණාට පස්සේ ඒක වෙනමම අත්දැකීමක්. මොරටුවේ විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ මට තේරෙන්න පටන් ගත්තා අපි සංයුක්ත ගණිතය කියලා කරන්නේ ඇත්තටම මේකයි කියලා. නමුත් අවාසනාවකට ළමයි බොහෝ දෙනෙක්ට මේ ඉංජිනේරින් අත්දැකීම මේ එක්ස්පීරියන්ස් එක නැතිකම නිසා සංයුක්ත ගණිතය හරියාකාරව කරගන්නේ නැති වෙනවා. මොකක්ද මේ සංයුක්ත ගණිතයෙන් එහා තියෙන ඉංජිනේරින් එක්ස්පීරියන්ස් එක? අද ඒ ගැන කතා කරන මාත් එක්ක එකතු වෙලා ඉන්නවා ජනිදු රශ්මික. සංයුක්ත ගණිත ගුරුවරයෙක්, ඒ වගේම කෙමිකල් බැච් එකේ මගේ සැකයා. අයිබෝන් ජනිදු. අයිබෝන්. ජනිදු මේ ඔයාලට එක්ස්පීරියන්ස් එක ඇති. ගොඩක් දෙනෙක් අපි ක්ලාස් කරන කාලෙත් කියන්නේ කොහොම හරි A level ටික ගොඩ දාගන්න කැම්පස් එක රින්ග් ගත්තාම වැඩේ ගොඩ කියලා. නමුත් ඔයත් දන්නවා මාත් දන්නවා ඕක මේ කියන තරම් සුන්දර නෑ කියලා. රෑ එළිය වෙන අසයින්මන්ට්ස් හදන්න තියෙනවා, දවස් දෙකෙන් තුනෙන් සබ්මිට් කරන්න තියෙනවා. එකක් ඉවරදී තව එකක් එනවා. ඕක අර ටික කොටි වලිගයක් අල්ලගත්තා වගේ කියලා ඒක වෙලාවකට හිතනවා. ඉතින් මේ ජනිදුන මතකද මේ ඔය යන කාලේ මොකක් හරි තිබිලා තියෙනවද මේ අවස්ථාවක් මට මේක දැන් කරන්න බෑ. මට නිකන් ඉංජිනේරින් සෙට් වෙන්නේ නැහැ. මේක මේ මොකද්ද මේ මං හිතන් හිටපු දේ නෙමෙයි මෙතන තියෙන්නේ. මේක මට මේ අතහැරලා දාලා මේක දමල ගහලා යන්න ඕනේ කියලා ෆීලිං එකක් වෙච්ච මොහොතක් තියෙනවද? ඇතන ප්‍රවීන් එහෙමටම හිතිලා නෑ මම ඇත්තටම. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන් මගේ ආසාව තිබුණේ ඉංජිනේරින් පැත්තට. ඒ හින්දා මම මේ මොරටුවට ආවට පස්සෙත් ඇත්තම කිව්වොත් මටත් මුලින් අයිඩියාවක් තිබුණේ මොකද්ද මේ ඉංජිනේරින් කියන්නේ? අර තිබ්බ එකම දේ ආසාව. ඒ ආසාවත් එක්ක ඇවිල්ලා වැඩ ටික කරන් ගියා. ඉතින් යාළුවෝ සෙට් වුණා. කට්ටියත් ඉතින් ආතල්ලේ ඉන්නවා. ට්‍රිප් යනවා. ඉතින් අර ඒක වෙනම ලෝකයක්නේ. ඒ ලෝකේ ආතල්ලේ ඉන්න අතරේ අපිට ඉතින් එක්සෑම් වෙනවා අසයින්මන්ට් එක ඔන්න වර්ක් ලෝඩ් එක වෙනදට වඩා වැඩි වෙනකොට තමයි පොඩ්ඩක් වැඩේ අවුල් ගියේ. හැබැයි අවුල් ගියා කියන්නේ මේ අර වර්ක් ලෝඩ් වැඩි වෙද්දී මැනේජ් කරගෙන තමයි අපිට තිබ්බ ලොකුම කේස් එක ටයිම් මැනේජ්මන්ට් එකයි ඔය වැඩි තිය බැලන්ස් කරන එක. ඉතින් ඔය අතරේදී මට මතකයි අපිට සෙට් වුණා මේ පොලිමර් තර්ඩ් සෙම් එකේ පොලිමර් එක. හායි ඒක කතා කරලා වෙන්නේ ඒකේ පොලිමර් කියන්නේ ටිකක් අර පාඩම් කරන බර පාර්ට් එක ගන්න. අපි ගණන් හදලා පුරුදු වෙලා ඇවිල්ලා එකපාර කටපාඩම් කරන්න කියලා ආයෙ දුන්නාම හරි හිතා ගන්න ඕනේ. ඉතින් මේ ඔතන උනේ මේකයි. දැන් අපි ඔය එලවක් කාදන් සෙට් ලයින් ටික ඔය පැටර්න් ඒව අල්ලගෙන ඕවත් එක වැඩි තික් කරන්නනේ. අනිත් අපි මේ කැම්පස් එකේ සාමාන්‍ය වෙන්නේ ඇත්තම කිව්වොත් ඔය අපිට රීඩින් වීක් එකක් තියෙනවා. ඔය රීඩින් වීක් එකේත් අපි කරන්නේ ට්‍රිප් ගිහලා නමනම් කරලා අන්තිම සතියේ ගේම් ගහන්න යන්නේ. අනිවාර්යයෙන්. ඔන්න ඔය කාලෙදී මේ පොලිමර් සෙට් එක සෙට් වුණාට පස්සේ මට නෝට් ටික ඔක්කොම මේ එකතු කරගෙන මම වැඩේ කරන්න පටන් ගන්නකොට මට තේරුණා සතියක් ඇතුළත මේ ගේම නම් ගහන්න බෑ. වැඩේ අමාරුයි. ඊට පස්සේ මේ අතැල්ලා දාන්න දැන් හිතුවේ අතැල්ලා කියන්නේ මේ පොලිමර් එක නොලිය ඉන්න තමයි මං හිතුවේ. පස්සේ කොහොමද කට්ටියත් එක මේ එකට වැඩ කළා. මේ කුප්පි කීපයක් දාලා වැඩේ යද්දි සීන් එක සෙට් වෙනවා. කොහොමද ඒකෙත් මම අන්තිමට තේරුම් ගත්ත එක දෙයක් තමයි මේ පොලිමර් එක ඇතුලේ පොඩි පොඩි මතක තියාගන්න පුළුවන් පොඩි පොඩි තැන් ටිකක් තියෙනවා. අනිවාර්යයෙන්. ඒ කියන්නේ මටත් ඔගේ අත්දැකීමම තියෙන ජනිත මේ පොලිමර් කරන්න ගත්තට පස්සේ ඒක කොහෙන් පටන් අරන් කොහෙන් ව්‍යාකරණ තියෙන එකක් කියනවා ලෝ ඩෙන්සිටි කියලා, තව එකක් කියනවා හයි ඩෙන්සිටි කියලා. ඊට පස්සේ ඒකේ තාපාංකය මෙච්චරයි කියනවා, ද්‍රවාංකය මෙච්චරයි කියනවා. নানা ප්‍රකාර ಜಾති කතාව ගොඩාක් තියෙන. දැන් කොහෙන් පාඩම් කරලා ඉවර කරන්න තියලා හිතා ගන්න බෑ ඇත්තටම. ඉතින් මේ ඕකෙදි මේ සෙට් වෙච්ච පොයින්ට් එකක් තියෙනවා ජනිත මේ අර මං දැක්කහම නිකන් මේ මට හරියට මතක නෑ දැන් මොකක්ද තිබ්බේ කියලා. ABCD කියලා ಜಾති හතරක් වගේ තිබුණාම ඕකේ දැන් ටිකක් බලන් ඉද්දි පේන්න පටන් ගන්නවා අර ඒකේ තියෙන මොන හරි ඔය ලක්ෂණ දෙකක්ම B එකෙත් තියෙනවා. ඒ ටිකම ආපහු C එකේ චුට්ටක් එහෙම කරලා සේම් තියෙනවා. D එකෙත් නිකන් ලාවට තියෙනවා. වගේ තියෙනවා. මාත් ඔය සෑහෙන පොලිමර් මේ අමාරුවෙන් තමයි කොට දාගත්තේ. ඉතින් මේ ජනිදුට ඒක හිතෙන්න පටන් ගත්තද? මෙහෙ වගේ නිකන් දැක්කහම නිකන් බැලු බැලමන් නිකන් සමාන නිකන් එකපාර දැක්කහම තේරෙනවා තියරි ගොඩාක් තියෙනවා එකපාර. හැබැයි පොඩ්ඩක් නිකන් චුට්ටක් බලාගෙන ඉද්දි මේක නිකන් එක වගේ කියලා තේරෙන ස්වභාවයක් තිබුණා. ඔව් ඒ කියන්නේ අපිට ඕක මුලින්ම තියෙන නෝට් ටික ඔක්කොම බැලුවම නම් වැඩේ කොට දාන්න බෑමයි කියලා හිතෙන්නේ. පස්සේ පොඩ්ඩක් ඩීප්ලි ඕක ඇතුළට බහැලා හොයාගෙන යනකොට තේරෙනවා මේවල ඇතුලේ තියෙනවා අපිට නොපෙනුන පැටර්න් ටිකක්. ඔන්න ඔය ඩීප්ලි අපි ඇනලයිස් කරලා ගත්තොත්
මේකෙම ගහගන්න පුළුවන්. ඔන්න ඕකම තමයි ඇත්තටම ඒලෝ මැත්ස් වලත් තියෙන්නේ. අපි ඒලෙවල් කම්බයින් මැත්ස් තමයි ලොකුම කන්ටෙන්ට් එකේ තියෙන්නේ. يعني ෆිසික්ස් කෙමිස්ට්‍රි නැත්නම් අනිත් සබ්ජෙක්ට් ඔක්කොටම වඩා ඒලෙවල් මැත්ස් වල තමයි ලොකුම පාඩම් ටික මේ මොඩියුල් වැඩිපුරම ප්‍රමාණයක් තියෙන අපේ. ඉතින් ඕක මුලින් බලව ගමන් තේරෙන්නේ අම්බෝ මේක නම් මේ අවුරුදු දෙකමාරේ කරගන්න බෑමයි කියලා. හැබැයි අපි ඩීප්ලි අතුරට බහලා මේ ඒ වගේම පේපර්ස් එක ඇනලයිස් කරලා බැලුවොතින් අපිට පුළුවන් තියෙන කාලය කළමනාකරණය කරගෙන අත්‍යවශ්‍ය දේවල් වලට ෆුල් ෆෝකස් එකේ දාලා අර අපි පොලිමර් එක ගොඩ දැම්මේ. ඒ වගේ ඇතුළටම බහලා ඩීප්ලි ඕන කරන දැන් ටික හරියට මේ රටා ටික අල්ලගත්තොතින් මේකෙම ගහන්න ඕනේ. රයිට් රයිට්. ඒතකොට අපි මේ අර සංයුක්ත ගණිතය කියලා දැන් අර O level වලදී ඔය ප්‍රශ්නේ තියෙනවා. O level වල අපි ගණන් ගොඩක් වෙලාට ඉගෙන ගන්න මේ නිකන් අර කඩපාඩම් කරන්න වගේනේ 아무තු විෂයන්නේ තියෙනවා වගේ කියලා හිතන්නේ. ආ වර්ග සමීකරණයක් ආවොත් මේ සමීකරණය දාලා විසඳන්න ඕනේ, ප්‍රස්ථාරයක් ආවොත් මේ වගේ කියලා එහෙම. ඒ එකපාරේ O level වලට ආපු ගාම අර O level වල තියෙනවා මේක ගානක් තියෙනවා, සමීකරණ කිහිපයක් තියෙනවා. ඔක එක ගානක් හැදුවට ඊළඟ ගාන හදාගන්න බෑ. ඒකට සමීකරණේ දාන්නේ කොහෙන්ද කියලාත් හොයාගන්න බෑ. පොඩ්ඩක් අර සිලබස් එකේ මැදට වෙන්න වගේ ගියාට පස්සේ තේ පේරෙන්න පටන් ගන්නවා මේ අර ත්‍රිකෝණමිතිය දැම්ම වගේ කතන්දර ටිකක් තමයි මේකෙත් තියෙන්නේ. ත්‍රිකෝණමිතියම තමයි සමහරලාට ගාන හදන්න එහෙම පාවිච්චි කරන්නේ. එතකොට මේ අර කන්ටෙන්ට් එක ගොඩක් වගේ කියලා පෙවුනට අරකෙම පොඩි සබ් ගෲප්ස් වගේ තමයි චුට්ට තියෙන්නේ. ගණිතය කියන එකේ අර තියෙන සමානාත්මක සමාන තැන් ටික ඒව හරියට ගෝචර කරගත්තේ නැති වුණොත් නේද මේ ළමෙක්ට සංයුක්ත ගණිතය වගේ විෂයක් අමාරුයි කියලා හිතෙන්නේ. ඉංජිනේරින් යන්නේක ගොඩක් වෙලාගේ බ්‍රේක් වෙන ඔය වගේ හේතුවක් නිසා නේද? ඔය ඇත්තටම ප්‍රේමී ළමයින්ට මේ විභවය නැතුව නෙවෙයි පොටෙන්ෂල් එක තියෙනවා මෙයාලගේ ඇතුලේ. ප්‍රශ්නේ තියෙන හරි පාත් එකක මෙයාලා වැඩ නොකරන එක. ඉතින් මෙතනදී මේ තියෙන අනිත් ප්‍රශ්නේ තමයි මෙයාලා මුල් කාලේ හිතන් ඉන්නවා මේකත් හරියට O level වගේ කියලා. ඊට පස්සේ ටික දවසක් ගියාට පස්සේ තමයි වැඩේ පොඩ්ඩක් අවුල් යන්නේ. ඊට පස්සේ සමහර ළමයි මේක අතහැරලා දානවා. ඒ කියන්නේ මේකෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා නිකන් මට මේ මැත්ස් කරගන්න බෑ. එක්ක සබ්ජෙක්ට් එක මාරු කරන්න ඔය වගේ අනම්මනම් කතන්දර. ඒ අතරේ සෙට් එකක් ඉන්න කොහොම හරි නෑ අල්ලන් යනවාමයි කියලා ගේම ගහන් යනවා. ඒ අයට අර වාකිය වගේ ටික කාලයක් යනකොට තේරෙනවා අපි මේ මෙච්චර මහන්සි වුණාට මේ පාඩම් එකිනෙක අතරේ තියෙන අමුතු කනෙක්ෂන් එකක්. ඇත්තටම අපිට මේ අන්තිම කාලේදී අපිට තේරෙන්න පටන් ගන්නවා සබ්ජෙක්ට් තුන අතරේ. ඒ කියන්නේ මට අන්තිම කාලෙම තේරුණා ෆිසික්ස්, කෙමිස්ට්‍රි, මැත්ස් තුන ඇතුළෙම මේ තුන ඇතුළේ තියෙන මාර ලින්ක් තෝගයක්. අපිට හිතෙන කෙමිස්ට්‍රි වෙනමයි මැත්ස්යි වෙනමයි නිකන් අමුතු ලෝක දෙයක් කියලානේ. හැබැයි අවසාන කාලේ අපිට තේරෙනවා නෑ මේක ඇතුළේ රන් වෙන්නේ එකම කෝ එකක් කියලා. ඉතින් මේ අර ටිකක් අන්තිම වෙනකන් අල්ලන් ඉඳියොත් තමයි ඔය ටික අහුවෙන්නේ. නැත්තම් අතරමැදි වඩේ අතහැරලා දැම්මොතින් මොකුත්ම නෑ. ඉතින් ළමයින්ට වෙන අවුලක් ඔන්නෝග. ඊට පස්සේ තව ඔය වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා කට්ටියගේ මේ මොකද මට ඒ ලෙවල් ඕකත් එක්කම මේ මට එකපාර ඔලුවට අපේ තමයි ජනිතු මේ අර මටත් වුණා දැන් අපි O level ඉඳලා A level ආවට පස්සේ එකපාර මේ දැන් පටන් ගන්නවානේ ගණන් හදන්න අර මම කිව්වා වගේ එක ගණන් හදන දෙවෙනි ගණන් හදාගන්න බෑ. අයියා කෙනෙක් කියපු කතාවක් තමයි මේ කායෙන්වත් අහන්න එපා ගණන් හදන එක ගැන. මොකක්ද උත්තරේ? හදන්න කොහොමද කියලා හදන්න එපා. එක ගණන් දවස් 5ක් හරි කමක් නැහැ අරගෙන තනියම හදන්න මුල් කාලේ. පටන් ගන්න කාලේ කියලා. මට මතකයි ත්‍රිකෝණමිතිය අර පළවෙනි සමීකරණ 3 හෝ 4 පාවිච්චි කරලා මේ ගණන් 100ක් විතර හදනවා එක දිගට. 100ක් 200ක් මම හිතන්නේ 1000කට විතර හදන්නත් ඇති අතන 100ක් කියලා කිව්වට. එහෙම හදලා පස්සේ තමයි සෙට් වෙන්නේ. ආර මේක තියෙනවා. මේක මේ වගේනේ. අර ජනිත කිව්වා වගේ මේ ෆිසික්ස් එකේ ටික ටික ගණන් අර යාන්ත්‍රික විද්‍යාව පොඩ්ඩක් යද්දි තියෙනවා මේ අර මේ එකම ටිකනේ මේ ආපහු ඇත්තන ෆිසික්ස් එක මාර ලේසිනේ කම්බයින් එක බලද්දි එතකොට මේ ලොකු ඇප්ලිකේෂන් එකක් නැහැනේ කියලා. එතකොට ජනිත මේ මොරටු වෙයිද්දි අවබෝධ වෙච්ච දේ තමයි උතන මේ මහර නොලේජ් එක නැත්නම් අර අපි කියන අර මීටරයක් වීමට වඩා ඕනේ අර ඔළුව තින්කින් එක. ඒ කියන්නේ අපි හිතන්නේ කොහොමද යම් කිසි ගැටලුවක් දැක්කහම. අන්න ඕක තමයි වැදගත් කියලා. නමුත් අපි අර O level වලදී ඇත්තටම තින්කින් එකක් කියන එකක් නැහැ. ඇත්තම කතාව ගුරුවරු ඔක්කොම අර හැන්දට දාලා පොවනවා. ඒතකොට ළමයිත් බලාගෙන ඉන්නේ ගොඩක් පොවා ගන්න. නමුත් A level වලට ආවට පස්සේ ගුරුවරු දෙනවා පොවන්න try එකක් දෙනවා. ඒ වුණාට ළමයා බොන්න අකමැති නම් බලෙන් පොවන්න බෑ O level වල. එතකොට එහෙම ඉඳලා අර ඒ දෙකේ ලොකු වෙනසක් තියෙන තින්කින් එක. අර ගණන් හදන්න තින්කින් එක මේකයි තින්කින් එක කියලා මේ පුරුදු වෙනවා අපි හිතන්න පුරුදු වෙනවා කියලා කියන්නේ. ඒක පුරුදු වෙනවා නම් මං හිතන්නේ මේ අපේ මේ අර පොවන්න හදද්දි ගුරුවරයා බී ගන්න පුළුවන්කම ලැබෙනවා ඒ ලෙවල් වලදී. ජනිත මොකද ඒ ගැන හිතන්නේ? තින්කින් එක නිසා තින්කින් එක හරියට මෙහෙම එකක් තියෙනවා කියලා අවබෝධ නොකර ගැනීම නිසා නේද ගොඩක් ළමයි සමහරලාට O level වලදී මීටර කියන චරිත පවා ඒ ලෙවල් වලදී හැලෙන්නේ. අනිවාර්යෙන් මගේ ක්ලාස් එකේ යාළුවෝ ඉඳිය සෑහෙන්න. ඒ නමයයි ෂයි 3ක් කරා. හැබැයි එක එකක්වත් නැහැ. ඉතල බලන්න O level කාලේ දඩ මීටර. හැබැයි A level වලදී සෑහෙන් වැටුණා. ඒ ඔය ගොඩක් දේවල් වලට හේතු කාරණා වෙන්නේ තර කිව්ව දේ තමයි. තින්කින් පැටර්න් එකට. අපි මේ හිතන පැත්ත
සෑහෙන්න ඩිවලොප් වෙනවා මේ ඇත්තටම අපි මැත්ස් වල හරි ට්‍රැක් එක අල්ලගත්තදී. ඒතකොට මේ මට ඔකට පොඩි උදාහරණයක් මතක් වුණේ මේ එතන කැම්පස් එකේ මට මතකද දන්නේ මේ PA1 තිබුණේ. ඔය PA1 එකේදී මම කරපු පොඩි වැඩක් ඒක. PA1 කිව්වම සමහරවල් තේරෙන්න තියෙන පුළුවන් කම්පියුටර් සයන්ස් මොඩියුල් එක ෆස්ට් සෙමෙස්ටර් එකේ මොරටුවට ආපු ගාම තියෙනවා සෙමෙස්ටර් කියන්නේ ඉංජිනේරින්ග් වලට එන හැමෝටම පොදුවේ කොමන් මොඩියුල්ස් කීපයක් තියෙනවා. ෆස්ට් සෙමෙස්ටර් එකෙන් තමයි මේ තෝරගන්න තියෙන්නේ තමා කැමති ඩිපාර්ට්මන්ට් එක මොකක්ද කියලා. තමා ගන්න GPA සෙමෙස්ටර් එකේ ගන්න GPA එක සහ තමාගේ කැමැත්ත මත. එතකොට මේ ඒකේ PA1 කියලා කියන්නේ කම්පියුටර් සයන්ස් මොඩියුල් එකට අදාළව තියෙන ප්‍රැක්ටිකල් කෝඩ් එකක් ගහන්න තියෙන සරලවම ගත්තොත්. ඔව් ඉතින් මේ ඕකේ දැන් අපි E7 එක ගෲප් කරලා තිබුණේ. අපි E7 නේ 80ටම ඔය දීපු කෝඩ් එක ගහන්න බැරි වුණා. ඔය කෝඩ් එක ගහුව එකම කෙනා මම. හරි දැන් මුළු E7 එක ෆුල් හෙල්ලුණා මේ. දැන් ඒකේ වෙන්නේ දැන් අපි කෝඩ් එක ගහලා ඊට පස්සේ ඉන්ස්ට්‍රක්ටර් එනවා අපි ගාවට ඇවිල්ලා කෝඩ් එක එක්ස්ප්ලেইন කරන්න ඕනේ. මොකද බොරු කරන්නත් පුළුවන් නේද? එක්ස්ප්ලেইন කරන්න ඕනේ. ඉතින් මේ දැන් ඇත්තට මම කරේ සිරාවට කෝඩ් එක තේරුම් ගන්න ගහපු එක නෙමෙයි. අන්තිමෝදී පොඩි ගේමක් ගහපු එක. يعني රටාව තේරුම් ගන්න සිරා ඔරිජිනල් කෝඩ් එක නෙමෙයි. හැබැයි මම ගහපු එකකින් උත්තර දිනනවා ගන්නට. ඔටෝමැටිකලි මේ ටෙස්ට් කීපයක් දෙනවා. ඒ ටෙස්ට් ඔක්කොම පාස් මගේ එක. දැන් මම ඉන්ස්ට්‍රක්ටර් එක්ස්ප්ලেইন කරද්දි මම දන්නවනේ මම කරේ පොඩි අවුත් පොඩි ගේමක් ජිල් මාට් එකක් කියලා. ඊට පස්සේ මම ජිල් මාට් එකේ තියෙන පාර්ට් එක නැතුව අනිත් එක පැය ගානක් එක්ස්ප්ලেইන් කරනවා. රයිට්. පොර ටිකක් කරලා බලන් ඉඳි හරියන්නේ නැහැ. යටට යන්නේ නැහැ. හරි ඕකේ ටෙස්ට් කේස් ඔක්කොම පාස්. හරි දාලා ගියා. ඉතින් ඔය වගේ මර මේ එතන උනේ ඇත්තටම මොකක්ද කියන එක කියන්නේ සරල බව. ඒ කියන්නේ ඒක ඇස්සේ හැංගිලා තියෙන සරල කේස් එක මොකද අර නැතන සාම්ප්‍රදායිකව තියරි කරන් යන එක නෙමෙයි. හැබැයි අර පොඩි අර කෙටි පාරවල් එකපාර පේන්න ගන්නවා අපි ගණිතයෙන් හිතන්න පටන් ගත්තා. එතනත් තියෙන ඒ වගේ පොඩි දෙයක් ක්ෂණිකව ඒ මොහොතේ ඩිසිෂන් එක ගත්තා. අරගෙන කෝඩ් එක ගැහුවා. ඉතින් මේ සමහරවිට අපිට දැන් ඇත්තටම ඉන්ඩස්ට්‍රි එකෙත් ඔහොම වැඩ තියෙනවා. ඉන්ඩස්ට්‍රි එකෙත් ඇත්තටම ඔය තියරිටිකල් පැත්තම හැම්බිලිම ඇප්ලයි කරන ඒවට වඩා සමහර දැන් තියෙනවා ඒ සිටුවේෂන් එක තේරුම් අරගෙන ඊට පස්සේ අපිට තියෙන්නේ මේ ඒ මොහොතේ තියෙන හොඳම ඩිසිෂන් එක ගන්න. ඇත්තට මේ දේවල් අපිට A-level maths වලදීත් ඒ වගේම අපිට කැම්පස් එකේ කරන වැඩවලදීත් අපි ඔය වගේ දේවල් ඕන තරම් යූස් කරනවා. ඒ කියන්නේ අපිට ඇත්තටම මේ මට ඔක මේ A-level කරන කාලේ නම් මට ටිකක් ඔක තේරුණා සිද්ධිය. ඇයි අපිට දෙනවනේ උත්තර. ඔව්. ආන්සර් එක. ඒතර ඇත්තටම අපි හිතන්න පටන් ගන්න ඔය ආන්සර් එකකින්ද. කියන්නේ ගාණක් හිතන්න පටන් ගන්නෙ ප්‍රශ්නෙට වඩා හරි මේතන තමයි උත්තරේ තියෙන්නේ. මේ උත්තරෙත් එක තමයි හිතන්න පටන් ගන්න අපි. රයිට්. දනින් වැඩේ පටන් ගත්තට පස්සේ පාත් එක ක්ලියර් වෙනවා. රයිට්. ඒක වැදගත් පොයින්ට් එක. දැන් ඔක මටත් දැන් තමයි ඇත්තටම ඔක මීටරුනේ ඔහොම දෙයක් නෙවුනේ කියලා. ඒ වුණාට අපි බලන්නේ මේ උත්තරේ තියෙනවා කොහොමද අර මුල ඉඳන් උත්තරේට කොහොම හරි ගාණ හදාගන්න කියන එක තමයි අපි A level වලදී ගොඩක් ළමයි මේ දත කන්නේ ගාණ හදාගන්න කියලා. ඒතකොට අර කිසිම තින්කින් එකක් නැහැ. ෆුල් අර නියරේ ඇඟේ හයියෙන් වගේ ගාණ හදාගන්න try එක දෙනවා කොහොමද අර දීලා දෙන උත්තරේට යන්නේ කියලා. හැබැයි අර උත්තරේ තියෙනවා. ඒ කියන්නේ අපි දැන් කෙමිකල් ඉංජිනේරින්ග් කරද්දී අපි දැන් ওই ට්‍රේනින් යද්දී රියැක්ට් එකක් මොකක් හරි තියෙනවා. අපි දන්නවා රියැක්ට් එකට මෙච්චර මේ අමුද්‍රව්‍ය 100ක් දැම්මොත් කොහොම හරි 80ක් එන්න කන්වර්ෂන් එකක් තියෙන්න ඕනේ කියලා. එතකොට ඒ 80 තමයි ප්‍රායෝගිකව අපිට රියලිස්ටිකලි ගන්න පුළුවන් 80. අන්තිම තියෙන අවුට්පුට් එක. ඕක අපි දන්නවා මෙච්චරයි ගන්න පුළුවන් කියලා. එතකොට කම්බයින් මැත්ස් කියලා අපි ගණන් හදන්නෙත් දාගෙන උත්තරේ දන්න මෙන්න මේකයි කියලා. ඒකට අපි දන්න තියරි ටිකක් දාලා තින්කින් එක දාලා ලොජික් එක දාලා ගාන හදා ගන්න. ඔය ටිකමනේ කරන්නේ. ඉතින් මේ මෙතනදී වෙන්නේත් ඔය මේ අර වාකියෝ වගේම අපි ඇඟේ හයියෙන් ගාන හදන්න ගියොතින් වෙන්න අර ළමයා අර උත්තරේ දිහා බලන්නේ. ඒ කියන්නේ උත්තරෙන් ගත යුත්තේ ගන්න. ප්‍රශ්නේ සහ තමන් ගාව තියෙන තියරි වලින් ඔහේ හදාගෙන ගිහිල්ලා අන්තිම උත්තරේ හරි දීලා බලනවා. රයිට් රයිට්. සිරාට අපි ඕලෝ ගාලා එකත් ඔව්. ගණන් ටික හදන් ගියා. උත්තරේ බොහෝලට දෙන්නේ නැහැ. අපි යාළුවත් එක්ක කම්පෙයාර් කරලා බලනවා. හරි. ඔය උඹටත් මේක මටත් මේක හරියනවා අපි දෙන්න. හරියද කියලා. හැබැයි ඒවල මොකද්ද වෙන්නේ? ආන්සර් එක දෙනවා. ගොඩාක් ළමයි ඔය දෙන ආන්සර් එක තියෙන වටිනාකම දන්නේ නැහැ. ඒ දෙන ආන්සර් එක ගොඩාක් ළමයි කරන්නේ මේ ගාන හදාගෙන ගියස උත්තරේ ආවේ නැහැ. සමහරලාට අහනොත් print එක වැරද්ද. කියන්නේ type කරද්දි මොකක් කර උලක් කරද මට උත්තරේ එන්නේ නැහැ. ඒ කියන්නේ ළමයි ඇත්තම දන්නේ මේ දීලා තියෙන ආන්සර් එකකින් වැඩක් ගන්න. අපි ඇත්තටම මේ පුරුදු කරන්න ඕන ළමයින්ට මේ උත්තරේ දිහා බලලා හිතන්න. මොකද මේ ඕක අපිට නිකන් හිතන්න බල මේ විදිහට අපි සිවිල් හරි මෙකැනිකල් හරි නැත්නම් අපේ මේ IT පැත්ත ගත්තොත් ඇත්තටම අපිට ක්ලයන්ට් ඇවිල්ලා එන්න ඕන අවුට්පුට් එක දෙනවනේ. මට මෙන්න මේක තමයි වෙන්න ඕන. එතකොට ඉංජිනේරින් පාර්ට් එක අපිට තියෙන්නේ අවුට්පුට් එක අපි දාන්න ඕන. මොකද්ද කියලා අපිට මැද ප්‍රොසෙස් එක බිල්ඩ් අප් කරන්න තියෙන්නේ. රයිට්. ඒතර අවුට්පුට් එක නැත්නම් අන්තිම උත්තරේ මොකද්ද කියන එක මට අදාළම නැහැ.
ඉගෙන ඒක අපි හෙන්නගේ මන්දිල ගන්න ඔන්න එක දන්න මැද ප්‍රසෙස් එක මගේ පාට් කලයින්ට ඇවිල්ල බලන අන්තිමට මේ ඉන්පුට්ටික දුන්නහම් වැඩ හේනවාද කියලා මැද මොනා තිබුණත් අදා තිබුණත් අදාළ නෑ මැද පාට් එක අපේ මට මේ ට්‍රේනින් ඉදදී අපේ ඉංජිනේර කෙනෙක් කියපු කතාවක් තියෙනවා මොකක් හරි දැන් ප්‍රශ්නයක් දිනුම් දැන් අපි හිතන්නේ මේ A level කරද්දී වගේ මේ කම්බයින් කරද්දී අර ගානක් දුන්නම අලුතෙන් හිතන්න ඕනේ මාර කේස් එක තව ඊට පස්සේ ගාන ආවම ඒක මාර අලුත් ගානක් තව එකක් හිතන්න ඕනේ ඒ විදිහට දැන් මේක මාර අලුත් තින්කින් එකක් තියෙන කියලා සමහර නියර වෙන්ඩ මීටර් වගේ කට්ටියත් කියනවා හැබැයි මේ උතන මේ ඉංජිනේර කතාව මට කියනවා මේ මොකක් හරි ප්‍රශ්නයක් වුණාම ඕක මේ තමා අලුතෙන් හොයන්න යන්න එපා මොකද කරන්න ඕකට කියලා. ටික Google කරලා බලන්න ඔය වගේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ හා සමානම ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් වෙනම ඉන්ඩස්ට්‍රි එක තියෙන. ඒකට කවුරු හරි මොන හරි කරලා තියෙනවාද කියලා ඔක්කොටම කලින් හොයාගන්න කියලා. එහෙම උත්තරයක් හොයාගෙන ඒක ඔයාට ඕන ප්‍රශ්නෙට ගලප ගන්න කියලා. රයිට්. එතකොට මේ අපි දැන් ඉංජිනේරින් වල ප්‍රොෆෙෂන් එකක් ඉදිරිය කරන්නේ ඕක. ඒකට සංයුක්ත ගණිතය කියලා අපි මේ A level වල කරන්නේත් ඕක. සරලවම මේ ළමයාට පුළුවන් නම් මම දැන් ඉංජිනේර කෙනෙක් කියලා නිකන් අර ආරූඪ කරගන්න හරි මම ඉංජිනේර දැන් මම දැන් මේක හදන්නයි තියෙන්නේ ආ දැන් අපි නිකන් ගත්තොත් මේ ප්‍රවේගය කීයද කියලා හොයන්නයි යන්නේ ආ මට තියෙන සිටුේෂන් එක මේක මම කියන්නේ ප්‍රශ්නේනේ දැන් සිටුේෂන් එක ඒතකොට ඒක ඉඳන් මෙතෙන්ට යන්නේ ප්‍රොසෙස් එකට මම දන්න ටික මොනවද කියලා ඇප්ලයි කරන්න පුළුවන් මාර රහයි නේද කම්බයින් මැත්ස් ඒතකොට අනිවාර්ය විදිහට රහට ඉගෙන ගන්න ඕන නම් මුලින් මේකට ආස වෙන්න ඕන සහ මේකේ ඇතුලේ තියෙන අනම්මන වැඩ කැලේ ටික දැනගන්න ඕන අනිත් තව දෙයක් මේ ප්‍රවීන් මේ ඔය විශේෂයෙන්ම දැන් O level වලින් A level වලින් ළමයින්ට කියන්න ඕන දෙයක් තමයි හැම වෙලේම ගාණක් ගත්තම් පිටු දෙක තුනක් හදන්න තියෙනවා නම් ඒ ගාණ නැත්නම් හැදෙනවා නම් එච්චර මතක තියාගන්න ඔයා යන්නේ වැරදි ට්‍රැක් එකේ. හරි. අනිවාර්යයෙන්ම ගාණක් බොහොම අඩු පේලි ගාණ හැදෙන්න ඕන. අපි අනවශ්‍යද ගොඩාක් පේලි ගාණකින් හදනවා කියන්නේ අපි යන ට්‍රැක් එකේ වැරදි. හැබැයි ළමයි දැන් ඉන්නේ මොකද්ද? පිටු තුනක් පිටු හතරක් කියලා ගාණක් හැදුනොතින් අන්න පට්ට ගාණ. පේලි තුන හතරෙන් හැදුනොතින් ගාණව. හැබැයි එහෙම නෙමෙයි තියෙන්නේ. අපි පට්ට වැඩක් වෙන්නේ කෙනෙක් පිටු 4-5කින් හදන ගාණක් මම හදනවන පේල් දෙක තුනේ අන්න එතනයි වැඩ. හරියට හරි. ඕක තමයි ඇත්තටම මේ A level maths වලදී අපි ළමයින්ගේ ඔළුවේ හදන ප්‍රධාන දේ. අනවශ්‍ය විදිහට වැඩිපුර පේලි ලියන්න යන්න එපා. කාලේ නාස්ති කරන්න එපා. ටයිම් එක මාර වැදගත් අපිට. අපි කරන්න ඕනේ ස්මාර්ට් මෙතඩ් භාවිතා කරලා ඔයාට කරන්න තියෙන ටාස්ක් එක හරියම ලේසියෙන් ඉතාම අඩු පේලි ගානකින් පට් ගාලා කරන්න. ඕකම මේ අපිට මේ ට්‍රන්ස්ලේට් කරගන්න පුළුවන් මේ ප්‍රැක්ටිකල් ඉංජිනේර කෙනෙක් විදිහට ප්‍රැක්ටිස් කරද්දී. දැන් අපි කතා කරද්දී මේ දැන් බලන් ඉන්න එක්කෙනෙක් නම් ඔයාලට මේ මතක ඇති අපි කිව්වා මුලින්ම අර මේ ජනිතුත් කිව්වේ ක්ලයන්ට් ඇවිල්ලා අවුට්පුට් එක දෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ප්‍රොසෙස් එක හදාගන්න විතරයි. අපිට අමුද්‍රව්‍ය ටිකක් තියෙන මොනවද අපිට තියෙන ටූල්ස් ටික ඒව මේ ටික. අපිට ප්‍රොසෙස් එක හදන්න තියෙන්නේ කියලා. ඒතකොට මේ ප්‍රොසෙස් එක කොච්චර සංකීර්ණද? ඒ කියන්නේ ගාන හදන්න අපි ඒක නිකන් ලඝු කරොත් ගානක් හදනවා කියන එකට අන්තිම උත්තරේ දන්නවා ගාන හදන සමීකරණ ටික දන්නවා. ඕක තමයි දැන් ක්ලයන්ට් ඇවිල්ලා තියෙන්නේ ගාන හදන්න කියලා විභාග දෙපාර්තමේන්තුව තමයි ක්ලයන්ට් එතකොට. එතකොට මේ ගාන හදාගෙන ඇති පිටු 5ක් විතර යනවා ගාන. එහෙම කළත් උත්තරේ ගත්තයි කියමුකෝ අපි. හැබැයි ඉංජිනේරින් එකට ඕක මේ ට්‍රන්ස්ලේට් කරාට පස්සේ ප්‍රොසෙස් එක මාර කම්ප්ලෙක්ස්. මාර අමතර පියවර ගොඩාක් ගිහිල්ලා. අපි ගත්තොත් නිකන් මේ රුපියල් ලක්ෂයක් වැය වෙන ওই ප්‍රොසෙස් එක විතරක් ගිහිල්ලා අවුට්පුට් එක ගන්න. හැබැයි අපි ටිකක් කල්පනා කරලා බලලා පොඩ්ඩක් පැටර්න් මොනවද වෙන්නේ කියලා බලලා හිතලා අපිට ඕක පුළුවන් නම් අර ගානක් හදනවා රූල් 5න් විතර ඒ වගේ ප්‍රොසෙස් එක මාර සරල කරලා හදනවා රුපියල් 1000න් වැඩි වෙනවා. එතකොට අන්න අර ඉංජිනේර කෙනෙක් කියන කෙනෙක්ගේ වටිනාකම කියන්නේ ඔබ මාර ඉංජිනේර කෙනෙක් කියලා කියන්නේ අන්න ඔය සරල බවට. එතකොට දැන් මේක බලන් ඉන්න ළමයෙක් හිතන්න පුළුවන් එහෙම සරල වෙන්න මාර මීටර වෙන්න පුළුවන් නේද මොරටුවට යන්නෙත් මීටර කියලා. එහෙම එකක් නැහැ නේද ජනිත? අනිවාර්යයෙන්. මෙතන මේ මොරටුවට යන්න මීටර කියන එකටත් වඩා මම නම් කියන්නේ මේ මොරටුවට යන්න ස්මාර්ට් මිනිස්සු. හරියට. ඒ කියන්නේ දඩ මීටර පොඩි ගාලේ තම සැර මීටර්ම නෙවෙයි. සිරාටම ස්මාර්ට් මිනිස්සු මේ අපිත් පොඩි ගාලේ ඉඳන් ඉදී ඉංජිනේර්ස්ලා ඩොක්ටර්ස්ලා කියන්නේ ආයි පොතේ මෙල්ලිලා අර පැය ගණන් පාඩම් කර රෙහිවින්නයි කියලා. ඇත්තට මට ඔය අදහස් ඇහෙන්නස් වුණා මේ සිරාවට මොරුට රැවිලා අපි බැච් එකේ ඇත්තේ වැඩ කරද්දි සමහර අය ඉන්නවා මදු පිටින් බැලුවම ජීවිතේට හිතා ගන්න බෑ මූ කියන්නේ දිස්ත්‍රික්කේ පළවෙනිව මට මතකයි මේ අලුව එහෙම මතකනේ ආය මදු පිටින් දැක්කම නම් ජීවිතේට හිතා ගන්න බෑ මූ දිස්ත්‍රික්කේ පළවෙනි එකේ කියලා ඉන්නේ නිකන් අමුතු වැඩවලේ වගේ හැබැයි දඩ මීටර් ඒ කියන්නේ මීටර් කියන්නේ යාලා මාර ස්මාර්ට් මිනිස්සු තඩි පිටි කාලා ඕන දේ ශනිකව තේරුම් අරගෙන පට් ගාලා වැඩේ කරනවා. ඒකත් අර මේ අර උප්පත්තියෙන් ගේන දෙයක් එහෙම එකක් නෙවෙයි. නිවැරදිව සරල ලෙස දකින්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් ගානක් හදන්න වෙන්න පුළුවන් ඉන්ජිනියරින් ඇප්ලිකේෂන් එකක් වෙන්න පුළුවන්. මේකයි ගන්න තියෙන්නේ. මං ගාව තියෙන්නේ මේ ටික. මම කොහොමද මේ ටික අරන් මෙතෙන්ට යන්නේ?
ඊට පස්සේ ඒක පාරක් සෙට් වුණා ඒක තව පොඩ්ඩක් ලේසි කරලා ගන්න පුළුවන් අර ඕක අපි අර නිතර හිතන්න ගත්තාම ඕක අර ඔටෝමැටික් කියලා ඕක නිකන් ඉබේම හිතෙනවා අන්න ඕකට තමයි ඇත්තට මීටරේ කියලා කියන්නේ ඉතින් ඕකත් එකම ජනිතු මේ මට හිතුණා මේ අපේ කෙමිකල් ඉන්ජිනියරින් ගැන පොඩ්ඩක් කතා කරන්න. දැන් ගොඩක් අය හිතන්නේ දැන් ඔය අපි අර දැන් කතා කරන්නේ ගණිතය කොහොමද අමුතු විදිහට හිතන් ඉන්නවා වගේ කියලා. ඔය කෙමිකල් ඉන්ජිනියරින් ඉඳන් කෙමිකල් කියපු ගාම මටත් පෞද්ගලිකව ළමයි ගොඩක් මේ මැසේජ් කරලා අහලා තියෙනවා. මම මේ බයෝ කෙමිස්ට්‍රි කරනවා මටත් කෙමිකල් ඉන්ජිනියරින් කරන්න පුළුවන්ද කියලා ගොඩක් ළමයි මට පෞද්ගලිකව මම මැසේජ් කරලා අහලා තියෙනවා. මොකද මම කියලා දෙනවා නෑ මේ කෙමිකල් ඉන්ජිනියරින් වල කෙමිස්ට්‍රි කියලා නම වගේ තිබුණාට මේ ඕක කෙමිස්ට්‍රි නෙමෙයි. ඕක වෙනම කතන්දරයක් ඕක නිකන් අර හැමදේම තියෙන අර තියෙන එකක් මෙකැනිකලුත් තියෙනවා කෝඩිනුත් තියෙනවා CS පාඩුත් තියෙන ඔක්කොම තියෙන නිකන් රච්චාලුවක් වගේ නේ අර ඒක දන්න මනුස්සයනේ මාර ඩැල්ලේ වගේ කියලා අතන පොඩ්ඩක් උලුප්පලා තියෙනවා ඉතින් අපි දැන් කෙමිකල් ඉන්ජිනියරින් ගත්තාමත් ඕකේ මේ 90ක් විතරම තියෙන්නේ ගණිතය රයිට් අපි ඕක ට්‍රේනින් ගියාට පස්සේ මාර විදියට තේරෙන්න ගන්නවා මේ කෙමිකල් කියන්නේ මාර මේකනේ දැන් අපි ටූත් පේස්ට් එක පවා ඇඟේ ගාන සබන් එක පවා අපිට මේ නිකන් පැකට් එක ගාලා සබන් කෑල්ල අරගෙන ඇඟේ ගා ගන්නවා හැබැයි ඕක හැදෙන්න තියෙන පියවරයන් කීපේ ඒක උෂ්ණත්වය හරියට pH එක බැලන්ස් කරන විදිහ එතකොට හරියට කටින් මැෂින්ස් ඒවල ටෙම්පරේචර් මෙෂර් වෙන්නේ කොහොමද ඉතින් මේන මාර ප්‍රොසෙස් එකක් තියෙනවා මාර විදිහට දුවන ඒවට මේ නිකාර කෙමිස්ට්‍රි නිකන් දැනුමකින් ඇත්තට මේ ටික කරන්න බෑ R&D පාර්ට් එකට කෙමිස්ට්‍රි එනවා හැබැයි අර කෙමිකල් ඉන්ජිනියර් කියන එකට මාර විදිහට 90%කට එහා මැත්ස් තමයි පාවිච්චි වෙන්නේ ජනදේක මොකද එක්ස්පීරියන්ස් එක අනිවාර්යයෙන් මටත් ඔක ට්‍රේනින් ගියපු කාලේ මාර ප්‍රශ්නයක් කියලා තිබුණේ මේ දැන් අහනෝනේ ඔයාල මොරටුවේ මොකද්ද ඩිපාර්ට්මන්ට් එක කියලා. ඉතින් කෙමිකල් ඇන්ඩ් ප්‍රොසෙස් ඉන්ජිනියරින් කිව්ව ගමන් කෙමිකල් කියන්නේ මොනවද? ඉතින් ආයි මුලින් ඉඳන් එක්ස්ප්ලেইন කරන්න ඕනේ. මොකද ගොඩක් අයට සිවිල් ගැන අදහසක් තියෙනවා. මෙකැනිකල් ගැන, CS ගැන ඔය ඔක්කොම ගැන අදහසක් තියෙනවා. හැබැයි කෙමිකල් ඉන්ජිනියරින් ගැන කිසිම අයිඩියාවක් නැහැ. ඉතින් ආයි මුලින් ඉඳන් ඔක්කොම පැහැදිලි කරන්න ඕනේ කෙමිකල් ඉන්ජිනියරින් ගැන මෙහෙම එකක්. ඒ වගේම ආයෙසරක් අර ප්‍රශ්නෙත් අහනවා. කෙමිස්ට්‍රි බේස් වෙච්ච එකක්ද? එහෙම කියලා. නෑ ඉතින් ආයි ඔක්කොම පැහැදිලි කරන්න තියෙනවා. ඉතින් ඇත්තටම කෙමිකල් ඉන්ජිනියරින් වල වා කිව්වා වගේ ඔක්කොම තියෙනවා මේක මේ අපි ගත්තොත් වර්ල්ඩ් වයිඩ් ගත්තොත් ලෝකයේ තියෙන අමාරුම ජොබ් අතරින් මම හිතන්නේ 2 හෝ 3 අපි මේ Google search කරොත් එනවා කෙමිකල් ඉන්ජිනියරින් තමයි අමාරුම මේ කම්ප්ලීට් කරන අමාරු කෝසස් අතරින් 2-3 වගේ තියෙනවා ඒ වගේම අර හයි සැලරි ස්කේල් එකෙත් කෙමිකල් ඉන්ජිනියර් කෙනෙක්ට සැලරි ස්කේල් එක සෑහෙන වැඩි ලංකාවේ අර ගොඩක් ඉන්ඩස්ට්‍රියක් හැදිලා නැහැ ලංකාවේ කෙමිකල් ඉන්ජිනියරින් කියන එකට ඒ රෝල් එකට නමුත් අපි යුරෝප් වගේ ගත්තොත් මාර ඩිමාන්ඩ් එකක් තියෙනවා කෙමිකල් ඉන්ජිනියර් කෙනෙක් කියන්නේ මට මතකයි අපි 16 නේ ඇතුළුනේ යුනි එකට එතකොට ඔය කෙමිකල් ඉන්ජිනියරින් කියන එකක් දන්නෙත් එතකොට තමයි මෙහෙම එකක් තියෙනවා උගන්වනවා කියලා මොරටුවේ අපි දන්නේ CS කරනවා ට්‍රොනික් කරනවා කියලා අපි දන්නේ සිවිල් කරනවා ඔය ටිකනේ දන්නේ මම මේ සර්ච් කරලා බලද්දී ඒ අවුරුද්දේ එංගලන්තේ දෙවනියට ඩිමාන්ඩ් ඇවිල්ලා කෙමිකල් ඉන්ජිනියරින් ඩිග්‍රී එක. ෆස්ට් තිබ්බේ ඉකොනොමික්ස් එක. සෙකන්ඩ් තිබ්බේ කෙමිකල් ඉන්ජිනියරින්. ඒ වගේ ලොකු අර මාර ඩීප් යන මාර කියන්නේ අපි නොතේරුණාට අර සමාජයේ නිකන් අල්ලගෙන ඉන්නවා වගේ ෆීල්ඩ් එකක් තමයි කෙමිකල් ඉන්ජිනියරින් කියලා කියන්නේ. අනිවාර්යයෙන් ඕකේ මේ දැන් අපි ඉන්ඩස්ට්‍රියට ගියාම තමයි අපිට ඕක හොඳට තේරුනේ. ඇයි ඒකේ මුළු ප්‍රොසෙස් එකම රන් කරන්නේ මේ කෙමිකල් ඉන්ජිනියරින් පැත්තේ. ඔය හිතන්නකෝ දැන් ග්ලව් එකක් හැදෙද්දි ඔය ග්ලව් එකේ තියෙන උෂ්ණත්වය පොඩ්ඩක් හරි අඩු වැඩි වුණොත් කියන්නේ ඒ තියෙන ප්‍රශස්ත මට්ටමට වඩා වැඩි වුණොත් ඒත් ග්ලව් එක ඉවරයි. ඒ මට්ටමට වඩා අඩු වුණොත් ඒත් අවුල. අපි පට්ට විදිහට මේ උෂ්ණත්වය කන්ට්‍රෝල් කරන්න ඕන. ඊට පස්සේ අර මම මේ ට්‍රේනින් ඉදී ඇන්සල් එකේ. ඉතින් ඔය තමයි ග්ලව් ගැන ටිකක් මට පුරුදු දන්න දේවල් ටික. අපි ඒකේ ග්ලව් එක ඩීප් ඒ පොලිමර් එකේ අපි බස්සනකොට ඒ ප්‍රමාණෙත් තියෙනවා. ඕනවට වඩා අපි මේ පල්ලෙහාට ඒක පස්සට තිබුණොත් ඒත් අවුල. වැඩිපුර වෙලා ඒ ටැංක් එකේ තියලා තිබ්බොත් ඒත් ප්‍රශ්න. ඒ කියන්නේ අපි හරියටම ගණනය කිරීම කරන්න ඕන මේක කෝටින් එකක් තියෙනවා ඒක කොච්චර වෙලා මේකේ තියෙනවද ඒ වගේ තනිකර කන්ට්‍රෝලින් ප්‍රොසෙස් පාර්ට් එක තමයි අපි තියෙන දැන් ඔය තව එක කේස් එකක් තියන්නේ අපිට තියෙන අපේ ඩිපාර්ට්මන්ට් එකේ කෙමිකල් ඇන්ඩ් ප්‍රොසෙස් ඉන්ජිනියරින් නේ. ඇත්තටම මොකද කෙමිකල් කතන්දරට කලින් ප්‍රොසෙස් කියන වචනේ උඩින් ගාව නම් හරි. ඇත්තටම අපිට වැඩිපුරම තියෙන ප්‍රොසෙස් පාර්ට් එක ප්‍රොසෙසින් කරන්න තියෙන්නේ සහ අනිත් පැත්තෙන් කන්ට්‍රෝලින්. ඔය දෙකත් එක තමයි ඔය දෙකට තනිකරම ඇතුළට රන් වෙන්නේ නැස් පාර්ට් එක. ඔව් ඒකත් එකම තව ලස්සන දෙයක් මට එක්ස්පීරියන්ස් කරන්න හම්බුණා මේ දැන් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරද්දී මේ දැන් අපි ඉගෙන ගන්නවා මට මතකයි ලප්ලාස් තියරම් ගියේම රියල් ඇනලිසිස් වලට ඒක මට හරියට මතක නැහැ මොඩියුල් එක මේ ඉගෙන ගන්නවා. તો පහක දෙයක් තේරෙන්නේ නැහැ ඔගේ. නමුත් අපි මේ ෆයිනල් ඉයර් ආවිල්ලා මට මතකයි ප්‍රොසෙස් සිමියුලේෂන් හරි මොඩලින් හරි ප්‍රොසෙස් සිමියුලේෂන් ඇන්ඩ් මොඩලින් එකට තිබ්බා මතක මොඩියුල් එක. ඒකෙදි උගන්වනවා කොහොමද අර ලප්ලාස් තියරම් එක භාවිතා වෙන්නේ. මේකනේ මේ ලප්ලාස් තියරම් කියලා කියන්නේ මේක ඇති දෙයක් නැහැ නේ අපි මේ දුක් මාන්සිලා වෙන මේ ලෝකෙකට ගහන්න කල්පනා කරේ මේකනේ කියලා ඒතකොට තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි දැන් ඉන්ඩස්ට්‍රියට ඇවිල්ලා වැඩක් කරන්න ගියාම ටැංකියේ පරිමිතිය කීයද ගැඹුර කීයද
කාලය කීයද සීග්‍රතාවය කොච්චරද මේ අකුරු තුනේ සමීකරණයක් තමයි දාන්න තියෙන්නේ. එන්න චූටි දේවල් ටික කරන්න තියෙන්නේ. එතකොට හිතෙන්න පටන් ගන්නවා. අර අච්චර දුක් වෙන නවකලන අනුකලන හදාගෙන මේ ගණන් ටික හදන්න දෙන්නේ ඕලෙවල් වලින් ආවයි කියලා. හැබැයි ඕලෙවල් වලින් එන කට්ටියත් ඉන්නවා එතන ට්‍රේනින් එකේ වර්ක් කරන කට්ටිය. නමුත් අර ඒගොල්ලන්ට ඒ තින්කින් එක එකපාර සෙට් වෙන්නේ නැහැ. මම දකින විදිහට අපි අර A-level කරලා අර ගණන් හදලා ඒව පදම් කරගෙන අපි දැන් ඔයා මැත්ස් කරනවා නම් මේ දැන් දන්නවනේ අර මේ මැත්ස් මේ කම්බයින් මැත්ස් වල මේ ගාන උත්තරේ දීලා ගානක් හදන්නේ මේ නියසුරංගනා කතාවක නෙමෙයි ඔය ඕකම තමයි අර ඇත්ත ලෝකේ වාගේ ඉස්සරහා මොකක් හරි ටැංකියක් හරි රියැක්ටර් එකක් හරි වෙලා කරන්න තියෙන ওই ටිකම තමයි කියන එක. කවුරු ක්ලයන්ට් කෙනෙක් ඉන්නවා අර මුදල් ගෙවලා හරි වැඩේ කරගන්නේ ඒ විදිහටම කියලා. ඔතන මේ අර තින්කින් එක හැදෙන්නේ නැහැ අර පාත් එකේ ආවේ නැත්තම්. අර ගණන් ටික හදලා ඒක කොහොමද කෙටියෙන් හදන්නේ කියලා අර ස්මාර්ට් විදියට හදන්නේ කොහොමද කියලා ඒ ටික කරගත්තේ නැත්තම් අර අරවල තියෙන සරල බව අපිට අවබෝධ වෙන්නේ නැහැ. ජනිතුක කොහොමද එක්ස්පීරියන්ස් එක ඒක මොකක්ද අපිට ඇඩ් කරන්න තියෙන්නේ? ඔබ මේ මට මතකයි අපි ට්‍රේනින් ඉන්න කාලෙත් අපිට ආව විවිධ ප්‍රශ්න. ඒ සමහර ප්‍රශ්න වලදී හොඳට රිසර්ච් කරාට පස්සේ සොලියුෂන් එක හොයාගන්නේ හරි ලේසි. ඒ කියන්නේ අපිට හොඳට රිසර්ච් කරලා මෙතන අර අපිට ඒක හුරු වෙන්නේ නැත්තම කාලේ පාස් පේපර්ස් එහෙම ඇනලයිස් කරලා ඒ අර කාලයක් අරවා කිව්වා වගේම අපි මේ ඒ වෙනුවෙන්ම ට්‍රේන් වෙලා ඉන්නේ. අපිට නොදැනුණාට අපේ පාස් පේපර්ස් හොඳට ඇනලයිස් කරනවා. ඊළඟට වෙන්න පුළුවන් දේ ප්‍රෙඩික්ට් කරනවා. ඉතින් ඕවත් එක්ක අපි මාර විදිහට රෙඩි වෙලා ඇත්තටම අර වගේ තැනක මේ ඉන්ඩස්ට්‍රියට ගිහිල්ලා පොඩ්ඩක් ඒක රිසර්ච් කරාට පස්සේ පට් ගාලා අපිට එතන තියෙන අවුල අහුවෙනවා. ඊට අවුලට අපිට පුළුවන් පට් ගාලා මේ සොලියුෂන් එකක් දෙන්න. ඒ සොලියුෂන් එක බොහොම සිම්පල් සොලියුෂන්. අනිත් ඒ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටිය හොඳ වැඩ්ඩෝ. කියන්නේ ඇත්තම කිව්වොත් එයාලා ඒ දැන් අපි ට්‍රේනින් ගිය ගම අපි ඇත්තෙන්ට මාර අලුත්නේ. ඉතින් අපි ඔය ඕකේ ප්‍රොසෙස් එක ඉගෙන ගන්න වැඩේදී අපිට මේ ගත වෙන කාලේ හරි අඩුයි. ඇයි අපිට පට් ගාලා සීන් එක අල්ල ගන්න පුළුවන්. ඒ වගේම අර කට්ටිය කාලයක් තිස්සෝක ඉඳලා වර්ක් කරන අය හොඳ වැඩ්ඩෝ එකේ. හැබැයි ඒ අයට එයා දැනට ඉන්න ඒරියා එකේ විතර නොලෙජ් එක තියෙනවා. ඒකට අලුත් තැනක නෑ. හැබැයි ඉන්ටර්න් යන අපිට පට් ගන්න මුළු ප්‍රොසෙස් එකම ඊටාම කිරි ගානේ අල්ල ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ අර වගේ ප්‍රශ්නයක් ආව ගම ඒක එක්ස්පර්ට් ඉන්නෝනේ ඒරියා එකේ. ප්‍රශ්නේ මෙන්න මේකයි කියලා කිව්වට පස්සේ පරව පට් ගාලා දෙන සොලියුෂන් එක. අපිට තියෙන පට් ගාලා රවුල අල්ලගන්න. අය අපිට අර අපිට හොඳට ට්‍රේන් ලානේ තියෙන්නේ මේ අවුල අල්ලගන්න. අල්ලගෙන අර එක්ස්පර්ට් එක පොඩ්ඩක් කතා බහ කරගම පට් ගාලා සොලියුෂන්. ඉතින් මේ හදපු ඩිසයින් එක මට එච්චර මීටර නෑ. ඔය වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා මම ඒ වගේ එතන ඉඳපු මේ ඒ ඒරියා එකේ ඉඳපු හොඳ එක්ස්පර්ට් කෙනෙක් එක්ක කතා කරා මෙන්න මේක තමයි මෙතෙන් තියෙන ප්‍රශ්නේ. අපිට ඕකට මොනවද පොඩි සොලියුෂන් එකක් ගන්න බැරිද කියලා. ඉතින් ඇත්තටම අපි කරේ බොහොම සිම්පල් දෙයක්. අර බොහොම සිම්පල් දෙයක් එතන මේ මට ඒක එක්ස්ප්ලেইন කරන්න ටිකක් අමාරුයි. මේ සිටුේෂන් එකේ පොඩි වැඩේ අපි කරේ. එතනින් පස්සේ මේ අර ප්‍රශ්නෙට ලස්සන විසඳුමක් ආවා. අර අපි මේ හිතුවට ලොකු දෙයක් තියෙනවා කියලා ඇත්තටම මේ අපි මොරටුවට ගියාම එතන ඉංජිනියර් කෙනෙක් වෙනවා කියන එකේ එක්ස්පීරියන්ස් එක ඇත්තටම අපි SOS පෙළ කරද්දිම ගන්නවා. ඒක තමයි මට තේරෙන දේ. අපි අර පාස් පේපර්ස් කරනවා ජනිතුක වගේ එකට ඇනලයිස් කරලා ප්‍රෙඩික්ට් කරනවා. අර ඉංජිනියර් කෙනෙක් කරන වැඩ ටිකම තමයි ඇත්තටම කම්බයින් මැත්ස් කරනවා කියලා අපි අර පොතේ හදන්නේ. අර එකම වෙනස ඇත්ත ලෝකේ ඇත්ත මොකක් සිටුේෂන් එක නැත්තම් මේ අර පොඩි ස්ටේක්ස් තියෙනවා කියලා අපි කියන්නේ මොකක් හරි රෙස්පොන්සිබිලිටි එකක් යටතේ කරන එක. ඒ වගේ දෙයක් වෙන්නේ. ඒ හින්දා මේක බලාගෙන ඉන්නවා නම් කවුරු හරි මේ උසස් පෙළ දැන් කරගෙන යන ගමන් එක්කෙනෙක් මේ මොනවද මේ කරන්න කියලා තේරෙන්නේ නැත්නම් ඔයා කරන්නේ හරිමද? ඔයා කරන්නේ ට්‍රේනින් එක. ඔයා හිතනවා පාස් පේපර්ස් කරලා තේරුමක් නැහැ මේ වැඩක් නැහැ ඇනලයිස් කරලා වැඩක් නැහැ මොකුත් නැහැ. එහෙම වුණොත් ඉන්ඩස්ට්‍රි එකට කවදා හරි ඉංජිනේර කෙනෙක් වෙලා ගිහිල්ලා ඒ වැඩේ කරගන්නත් හම්බෙන්නේ නැහැ. ඒ හින්දා ඔය කරන්නේ හරිමද? ඉතින් ජනිදු අවසාන වශයෙන් මම අහන්න කැමති දැන් අපි දන්නවනේ මේ මොරටුවේ ගිහිල්ලා ඊට පස්සේ ඉංජිනේර කෙනෙක් විදිහට වර්ක් කරද්දී ඒ තියෙන එක්ස්පීරියන්ස් එක මොකක්ද? ඒ අපි ඔළුව තියාගන්න ඕනේ කොයි වගේද කියලා. ඔන්න ඔය එක්ස්පීරියන්ස් එකත් එක්ක A level අලුතින් පටන් ගන්න දරුවෙක්ට මොනවද ජනිදුට කියන්න තියෙන්නේ? මෙහෙම ප්‍රමීන් O level වලින් A level වලට එන කට්ටිය වෙන මම ප්‍රධාන වශයෙන් කියන දේ තමයි මුලින්ම O level වලින් A level වලට එද්දි සමහර ළමයි ටිකක් ඉන්නවා ජ්‍යාමිතිය අමතක කරලා එන පිරිස. සහ O level වලට ඒ දානවා ජ්‍යාමිතිය අයින් කරලා. මම කියන කරුණා කරලා ඔය සෙට් එකට ජ්‍යාමිතිය නම් අතාරින්න එපා. ජ්‍යාමිතිය පාර්ට් එක හරියටම අල්ල ගන්න ඕන. මොකද මේ ඔය A level වල අපි ඔය හිතන පැටර්න් එකට නියමෙටම සෙට් වෙන පාර්ට් එක මම දකින O level ජ්‍යාමිතිය. ඉතින් අර ඒ පාර්ට් එක මිස් කරලා ආවොතින් අන්න මෙයාලා A level වල හිර වෙනවා. නිසා මම කියන්නේ හැමෝටම අනිවාර්යෙන්ම O level කාලේ උනත් උදේ අනිවාර්යෙන් ජ්‍යාමිතිය නම් බැහැලම අල්ලගනින් අනිත් ඒ උඹ අමතක කරක් කමන්නේ නැහැ. ජ්‍යාමිතිය හොඳටම ඕන. දැන් මේ වෙද්දි දැන් A level වලට ඇවිල්ලා ජ්‍යාමිතිය අමතක කරලා A level වලට ආපු කෙනෙක් නම් එයාලට පුළුවන් O level පොත් එක තියෙනවා. ඒ තියෙන තියරි ටික බැලුවොත් ඇති. ඒක බල්ලා ගානක් හැදුවනම් සීන් එක ගොඩ. ඉතින් මේ ඊට පස්සේ
අරවා කිව්වා වගේම අනිවාර්යයෙන්ම පාඩමක් අවසන් කරාට පස්සේ පාස් පේපර්ස් ටික ෂුවර් කරන්න ඕන. කළා ඒ පාස් පේපර්ස් වලත් තියෙන ලස්සන රටා. ওই රටා ටික තේරුම් ගන්න ඕන. කියන්නේ ප්‍රශ්න ආපු ක්‍රමවේදය. ඊට පස්සේ අපි පොඩ්ඩක් හිතන්න ඕන මේ ප්‍රශ්නය ලබන අවුරුද්දේ වෙනස් කළ දුන්නොත් මොනවා වේද? අපි ඔක ලෑස්ති වෙන්න ඕන. ගොඩක් ළමයි මේ ඔය පාස් පේපර්ස් කරනවා කියලා කරන්නේ ගණන් දෙක හදන එක විතරයි. එයා හිතනවා මේ අපි හැදුවා වගේම ගාණක් එයි කියලා. මොකද ඕක ඔලෙව ගාලා වුණා. මට මතකයි මාත් ඔය පාස් පේපර්ස් ටිකක් කරලා ගියා ගමන් මෙන්න બોලේ ඉඩි පිටින් කියන ඒවා. ඒ ලෙවල් වල එහෙම නෙවෙයි. ඒ ලෙවල් වල පාස් පේපර්ස් තියනවා නැත්තේ නෑ. හැබැයි අරකම නෙමෙයි. ඒක තව ඇඩ්වාන්ස් වර්ෂන් එකකින් තියෙනවා. ඒතකොට අපි පරණ පාස් පේපර් එක කරලා ඒ වගේම එකක් බලාපොරොත්තු වුණොත් පුතේ ඉවරයි. ඒක වෙන්නේ ඒක වෙන්නේ සාමාන්‍ය පෙළදී තමයි අර නිකන් අර පඩි පෙළක් නගිනා වගේ තමයි පළවෙනි පඩිය ගාන පාස් පේපර් එකක් කරලා බලන මොකද්ද රස තියෙන්නේ මොකද්ද පැටර්න් එක කියලා ඊට පස්සේ දෙවෙනි පඩියට නැගලා ඒකත් කරද්දි තේරෙනවා පළවෙනි එකේ මෙහෙම දිග්ගස්සලා තියෙන්නේ නැත්නම් පළවෙනි එකේ මේ පාරෙන් ගිහිල්ලා තමයි දෙවෙනි එක කරලා තියෙන්නේ කියලා. දැන් ඒකට අපි ගොඩක් වෙලා බලාගෙන ඉන්නේ දෙවෙනි පඩියේ තිබ්බේ පළවෙනි පඩියේ වගේ නෙමෙයි. කොහොමද දෙවෙනි පඩිය උඩින් තියෙන්නේ? එහෙම නෙමෙයි කියලා. ඊට පස්සේ ඉතින් පඩි 10ක් විතර උඩ තියෙන එකක් කොහොමද කරන්නේ අර පඩි ටික නැගගෙන ආවේ නැත්තම්. එතකොට අර පාස් පේපර්ස් කියන එක අතිශය වැදගත් කියලා මම කොහොමත් කොහොම කතා කරන ළමයින්ට කොහොමත් කියන කතාවක්. ඉතින් මේ පාස් පේපර්ස් ටික කරද්දි අනිවාර්යයෙන්ම ඔලුවට දාගන්න ඕන දේ තමයි ගානට පිළිවෙට පාස් පේපර්ස් ටික කරලා ඒ කරපු ගානේ තව වෙනස්කම් කළා. ඒ ගානට වෙනස්කමක් කළා මේ අවුරුද්දේ මොන වගේ අලුත් ප්‍රශ්නක් හදන්න පුළුවන්. ඔයගොල්ලෝ අපි මනසින් ඔක try කරන්න ඕන. try කළා ඇත්තම ළමයට පුළුවන් නම් පොඩි ප්‍රශ්නයක් හදන්න ඒක මාර වටිනවා. ඉතින් ඒ විදිහට අපි උත්සාහ කරලා බැලුවොත් අනිවාර්යයෙන් අපිට මාර සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පාස් පේපර් එක්ස්පීරියන්ස් එක තියෙනවා. මම පාස් පේපර් එක තව වෙනස් කරලා දෙන්න පුළුවන් ආකාර ගැන හොඳ අවබෝධයකින් ඉන්නේ. ඉතින් ඒ ලෙවල් පේපර් මොනව දුන්නත් අවුලක් නැහැ. ඔන්න ඔය ලෙවල් එකට ගියොත් ඒ ලෙවල් අනිවාර්යයෙන්ම ගොඩ. මම හිතනවා මේ අපි මේ දැන් දන්න දේවලුත් එක්ක අපිට ඒ ලෙවල් පටන් ගන්න පුළුවන් වුණා නම් අපිට ඒ ලෙවල් ගමන මාල් රිලැක්ස් එකේ මේ නිකන් අර අමුතු බිල් එක අර මං කියන කතාවක් තියෙනවා කියන තරම් යකා කළු නෑ නෙවෙයි ඔතන ඇති යකෙක් නෑ කියලා. ඔය ඒ උනාට අපි අමුතු බිල්ලෝ මවා ගන්නවා සමහර වෙලාවට. සමහර පුද්ගලයන් නොදැනුවත්කම නිසා බිල්ලෝ මවලා දෙනවා. ඒ හින්දා එකකින් වෙන්නේ අවසානයේ අර ළමයි අසරණ වෙන එක. අපි මේ දැන් තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක එදා අපි ඒ ලෙවල් පටන් ගත්තා නම් මාල් ස්ට්‍රෙස් ෆ්‍රී වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ජනදු ඒ ගැන පොඩි වැඩක් කරන්න යන්නේ කියලා ආනචියක් ආවා. ඔව් මම මේ මාර්තු 4 වෙනිදා කාල සදන්න ආයතනයේ විශේෂ සෙමින එකක් කරන්න ප්ලෑන් කරගෙන ඉන්නවා ප්‍රවීන්. මේ ඒ තමයි විශ්වයේ භාෂාව ගණිතයද. මම ඕකින් මේ ළමයින්ට පෙන්වන්න try කරන්න මේ අපි ඉගෙන ගන්න ගණිතය ඇත්තටම මේ අපි අවට ලෝකයේ තුල තියෙනවා. ඒ කියන්නේ අපි තුරගසත් අපි ඔය පාවිච්චි කරන WhatsApp message ඊට පස්සේ අපි මේ භාවිත කරන ෆෝන් එකද හැම තැනකම මේ ගණිතය භාවිතා වෙනවා. ඉතින් ඔය ගැන ඊට පස්සේ මේ අවට පරිසරේ මොකද අපි හිතන් ඉන්න මේ ෆෝන් ඒවා ස්මාර්ට් ෆෝන් මේ කැමරාස් ඕ මේ ඔක්කොම නිකන් අර අපි හදපුවනේ. ඒක මෑන් මේඩ් නිතින් හරි ඒවා ඉතින් ගණිතය ඇති. එහෙම හිතමු. හැබැයි ගණිතය මේ අවට ස්වභාවික ලෝකයේ තුල පවා අපිට සෑහෙන්න බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔන්න ඔය ගැන තමයි මේ විශ්වයේ භාෂාව ගණිතයද කියන මේ සෙමින එකෙන් ළමයාගේ තුළට ඔළුවට කාවත් දැන් try කරන්න. ඒ වගේම මේ ඉගෙන ගන්න combined maths කියන එක අපි අවට ලෝකයට සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක. ඔන්න දෙක ගැන තමයි පැහැදිලි කරන්නේ. ඉතින් මේ මම හිතනවා අනිවාර්යෙන් ළමයින්ට මේක මාර වැදගත් වෙයි. සහ ගණිතයට ලොකු ආසාවක් ඇති කරගන්න පුළුවන්. මොකද මට හම්බෙලා තියෙන O level කාලේ ගණිතය අර මේ ඉගෙන ගත්තට ලොකු ආසාවෙන් නෙවෙයි සමහර ළමයි ඉගෙන ගන්න. මේ අර කරන්න ඕනවට පාස් වෙන්න ඕනවට කරනවා. පස්සේ A level වලට ආවට පස්සේ තමයි මේ සබඳතා ටික හොඳට තේරෙන්නේ. ඒතර මටත් මේ O level කාලේ මම ආසාවෙන් කරා. ඒක නැත්නම් හැබැයි ඊටත් වඩා මාර ආසාවක් A level වලදී මට දැනුණා. මොකද අර සම්බන්ධතා ලින්ක් ඒවා මේ දැනනකොට ඒ කියන්නේ ත්‍රිකෝණමිතියේ ඇප්ලිකේෂන් ආයි ඇප්ලයිඩ් වල දාද්දි ඊට පස්සේ සංකරණ ඇප්ලිකේෂන් ප්‍රොබිලිටි වල දාද්දි ඒක මාර ඊට පස්සේ ඩිෆරන්සියේෂන් අපි ආයි දානවා මේ ගති විද්‍යාවේ විතංගලදී ආයි ඒක මරු කියන්නේ ඒක කරන් යනකොට තමයි ඒ ආසාව දැනෙන්නේ. ඉතින් ඒ වගේ මේ අර තව තව ලින්ක් දැනනකොට ඒකට ආසාව තව තව වැඩි වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම හිතුවේ මේ විදිහේ අනිවාර්ය සෙමින එකක් කළාම ළමයාට හොඳ එක්ස්පීරියන්ස් එකක් දෙන්න ඕන. මේ අවට ලෝකයේ සහ මේ ගණිතය කියන්නේ දෙකක් නෙමෙයි එකක්. මේ ගණිතය අපි භාවිතා කරන්නේ මේ විශ්වය සහ මේ අපේ අවට ලෝකයේ කියව ගන්න. රයිට් රයිට්. අනිවාර්යයෙන්ම ජනිද මේ අපිට අර විශ්වයේ භාෂාව ගණිතයේද ඇත්තටම ගණිතය කියන එක භාවිතා වෙන්නේ කොහොමද? අර අපි මේ මොනවද කරන්නේ කියන අවබෝධය අපිට අර පොඩි කාලේම අවුරුදු 16ම ලැබුණා නම්
අපි එලවල් එක මාර විදියට කරගන්න සමහරට මීටත් වඩා සුපිරියට කරගන්න සමහර විට ළමයි අපි නිකන් උදාහරණයක් ගත්තොත් 1000යි නම් ඒ ගන්නේ ඕක 10000ක් වෙන්න පුළුවන් ඒ ගන්න එක මාර ආසාවක් ළමයින්ට තියෙනවා මොකද ළමයි ගොඩක් මවත් පෞද්ගලික දෙයක් දෙන අර කරන්නේ මොකද්ද කියලා තේරුමක් නැතිකම නිසා හැලෙනවා ඉතින් මම හිතනවා මේක ගොඩක් වටිනා අවස්ථාවක් ඔයා ගහලා ඉන්නවා නම් දැන් O levels ඉවර වෙලා දැන් A level වලට යන්න ඉන්නේ ඔයා කම්බයින් මැත්ස් කරනවා කියලා අදහසකින් නම් ඉන්නේ ඔක්කොටම කලින් ජනදුස්සයගේ මේ ෆ්‍රී සෙමිනාර් එකට ජොයින් වෙන්න විශ්වයේ භාෂාව ඇත්තටම ගණිතයේද කියලා ඔයාලට අවබෝධ කරගන්න පුළුවන් මේ ගණිතයේ රහ ඔයාට අවබෝධ වෙවි ගණිතයේ රහ හරියට දැනගෙන ඒ ලෙවල් ගමන පටන් ගන්න පුළුවන් වෙවි ඉතින් ජනිදු thank you very much අද කතා බහට එකතු වුණාට මම හිතනවා O level ඉවර වෙලා A level යන්න ඉන්න ළමයින්ට මේක ලොකු අපි කියන්නේ මොටිවේෂන් එකක් වුණා අනිවාර්යයෙන්ම මොකද්ද මම කරන්න ඕනේ කොහොම විදිහටද යන්න ඕනේ සහ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන මේ දේවල් ඒවමයි මම මේ A level කාලේ ඉගෙන ගන්නේ නැතු මේ අමුතු සුරංගනා කතාවල් නෙවෙයි කියන එක. අර එක ඇඳුම විතරයි වෙනස්. එකම දේ ඇතුලේ තියෙන්නේ වගේ කියලා. ඉතින් අපි ඉදිරියට මේ වගේ හොඳ වැඩසටහනකින් හමු වෙමු. ඉතින් බොහොම ස්තුතියි අපිට එකතු වුණාට. Thank you.